අද අපි බලමුද කොහොමද පරිප්පු වඩේ හදාගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලටත් පුළුවන් කඩේ තියනවා වගේ මේ බෝල පරිප්පු වඩේ හදාගන්න ගෙදරදීම. ඉතින් එන්නකෝ මොනවද මේකට අවශ්‍ය කරන්නේ කියලා බලන්න. ඉතින් මුලින්ම මම මෙතනදී කඩල පරිප්පු ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි අමු මිරිස්, වියලි මිරිස්, ලුණු, කරපිංචා, ලුණු මේ සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් අවශ්‍ය නම් විතරක් ඔයාලට මේකට කෑලි මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මුලින්ම මම කරන්නේ මේ විදිහට කඩල පරිප්පු ටික භාජනයකට දාගෙන මේ ටික පොඟව ගන්න එක. ඉතින් මේ විදිහට වතුර දාලා විනාඩි 30ක් පමණ මම මේක පොඟව ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ මම පොඟව ගත්ත පරිප්පු ටික. ඉතින් මේකේ වතුර හොඳින් ඉවත් කරලා මේ පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේදී මේකට වතුර එකතු කරගන්න නම් එපා. වතුරේදී මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මම අඹරගත්ත පරිප්පු ටික. ඔයාලට තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි පරිප්පු අඹරගනිද්දී සම්පූර්ණයෙන් පරිප්පු පිටි වෙනකන් අඹරගන්නේ නැහැ. ඒ වගේම තමයි පරිප්පු ටික හොඳ ගුලියක් හදාගන්න පුළුවන් විදියට තමයි අපි අඹරගන්න ඕනේ. අපි මේකට පාන් පිටි එකතු කරන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ගුලියක් විදියට හදාගන්න පුළුවන් වෙනකන් අඹරගන්න. දැන් අපි අඹරගත්ත පරිප්පු එකට ලුණු, අමු මිරිස්, වියලි මිරිස්, ලුණු, කරපිංචා, ඒ වගේම තමයි කෑලි මිරිස් දාගන්නවා. ඊන්පසු හොඳින් මිශ්‍ර කරගන්නවා. මායවන් හංගමි සේයවත් වත්නි ඇගිරු මාටින් වින්දෙමි රූපයේ මන බන්ධනි ප්‍රේමයේ අනුරාගිනි. ඉතින් මේ අනාගත වඩේ මිශ්‍රණය පැයක විතර කාලයක් මම ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඒකෙන් වඩේ ටික ලස්සනට හදාගන්න පුළුවන් වෙනවා. දැන් පැයකට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ පරිප්පු වඩේ ටික හදාගන්න. ඉතින් මම දැන් මගේ අතේ පොල් තේ ටිකක් ගාගෙන මේ විදිහට අවශ්‍ය හැඩය හදාගන්නවා. ඔන්න දැන් අපි ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේ වඩේ ටික බෙදගමු. ඉතින් රන්වන් පාටක් එනතුරු වඩේ ටික බෙදගන්න. මේ තියෙන්නේ මම බෙදගත්ත වඩේ ටික. ඔන්න ඔයාලටත් දැන් ලේසියෙන්ම ගෙදර වඩේ හදාගන්න පුළුවන්. අමතක කරන්න එපා මේක try කරන්න ඕන රෙසිපි එකක්. එහෙනම් හෙට ආයෙත් රස රෙසිපි එකකින් හම්බ වෙමු. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.